අවසාන කරන්න ටිකක් ධනාත්මක කතාවකින්. මොකද මම නිතරම මගේ මේ සාකච්ඡාවේ අදහස උනේ නිෂ්පාදන වියදම අඩු කරන්න ඕනේ, ඒකට දේවල් කරන්න ඕනේ. ඒ වගේම මේක මිලදී ගන්න කාණ්ඩ ප්‍රමාණය වැඩි කරන්න ඕනේ. අනික් පැත්තෙන් ගත්තට පස්සේ ඒ කාණ්ඩ ප්‍රමාණය වැඩි කරන්න නම් අර ගබඩා කිරීමත් එක්ක තමයි මේක බලන්න වෙන්නේ. එක්කෝ ඒක වී මෝල් හිමියන්ට හෝ එහෙම නැත්නම් ගොවි මහත්වරුන්ට ඒ අවස්ථාව දෙනවා. උනුත් මේකේ ෂෙයා හෝල්ඩර්ස්ලා කරන්න ඕන මිසක් ඕන ගොවි මහත්තුරු කියන තැනින් අයින් කරන්න ඕන කියලා. ඉතින් මම මේ සති තුනක් නෑ මම පොළොන්නරුවේ ගියා. ඇත්තටම මම හිතන්නේ මේ මහත්මයා දන්නවත් ඇති. මම AI එකෙන් ගහලා බැලුවා දවල්ට කන්න තැනක් කොහෙද කියලා. ඇත්තටම නිකමට ගහලා බැලුවා. ඉතින් පොළොන්නරුවේ මම තැන් දාන්න නැති නිසා. එතකොට මට ආවා මේ නිර්දේශයක් ප්‍රියමාලිගේ ගෙදර කියලා මම බැලුවේ ලංකාවේ කෑම කන්න පුළුවන් තැනක්. ප්‍රියමාලිගේ ගෙදර කියලා තැනක් ආවා මේක ගැහුවට පස්සේ. ඉතින් මම පින්තූරත් බැලුවා. එච්චර මෙහෙම මේකකුත් නෑ. මං ඊට පස්සේ ඉතින් මැප් එක දාගෙන මේක ඉතින් අර බැලුවට පස්සේ මේ රිවිව්ස් බලන්න පුළුවන් නේ. ඔක්කොම ඉතා හොඳ රිවිව්ස් තියෙන්නේ. මම ගියා ඒ කියන්නේ ප්‍රධාන සාමාන්‍යයෙන් කෑම කඩ තියෙන ප්‍රධාන පාරේ නෙමෙයි ගම. මේක ප්‍රධාන පාරෙන් අතුරු පාරක යන්න තියෙන්නේ. මං ඒත් බැලුවා මේක වෙන්න බෑ. එක්ක මේකට වැරදිලක් දන්නේ නැහැ. එච්චර චූටි අතුරු පාරක බස් එකක් වගේ යන්න පුළුවන්. නමුත් මේ වාහන දෙකක් විශාල බස් දෙකක් මාරු වෙන්න පුළුවන් අතුරු පාර නේ. මම ගිහිල්ලා බැලුවට පස්සේ මටත් හිතා ගන්න බැරි වුණා මේ ලොකු බස් හැබැයි මේ සාමාන්‍ය ගොවි මහත්තයෙක් නිකන් සාමාන්‍ය ගයක් තියෙන්නේ. බස් නවත්තලා වාහන ගොඩක් ඇවිල්ලා සංචාරකයෝ මට පේනවා දැන්. හැබැයි මට පේන්නේ මොකක්ද තියෙන්නේ කියලා. යන්න තියෙන්නේ කුස්සිය මැද්දේ. මං කුස්සිය මැද්දෙන් ගිහිල්ලා මෙතන තියෙන ලංකාවේ කෑම විතරයි. කුස්සිය මැද්දෙන් ගිහිල්ලා ගියාට පස්සේ මෙතන විශේෂත්වය තමයි කෑම ඔක්කොම ලංකාවේ කෑම තියෙන්නේ. හැබැයි මහා වෙල්යායකට මුහුණ දාලා තමයි මේ කෑම තියෙන්නේ. ඒ කියන්නේ ඇත්තට මමත් ඕන තරම් කෑම කාලක් තියෙනවා. කුඹුරු වල ගිහිල්ලක් තියෙනවා. හැබැයි කුඹුරක් දිහා බලාගෙන ලංකාවේ කෑම කාලා නැහැ. ඒ කියන්නේ ලංකාවේ කෑම එතන තියෙනවා 30ක් විතර. ඒ කියන්නේ කන්න ගියාට පස්සේ කෑම જાති එක එක වෑංජන වර්ග පොලොස්ත අරවද මේවද ඔක්කොම ලංකාවේ ප්‍රධාන පෙළේ කෑම. ඉතින් අපි දවල්ටත් කන ලංකාවේ කෑම තමයි. නමුත් අර ලංකාවේ තියෙන සම්පූර්ණ කෑම රේන්ජ් එකම දැක්කට පස්සේ ඒක වෙනම පොඩ්ඩක් වෙනම ලෝකයක්. ඉතින් එතකොට අර කුඹුර ඇත්තට මම හිතුවේ ඔය කුඹුර නැත්තම් ඔය කඩේ කවදාවත් කරන්න බෑ. හැබැයි ඒ වගේ මේ කඩෙත් කෑම රහයි. කෑම රහ නැත් ඒ කියන්නේ කෑම රහ ඒ කියන්නේ කුඹුර නැත්තම් කඩෙත් නෑ, කඩේ නැත්තම් කුඹුරත් නෑ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒතර දාලා තියෙන්නේ ගොවි මහත්තයෙක්ගේ ගෙදරින් කෑම ටිකක් කමු වගේ අදහසක්. ඉතින් ඒක මම හිතුවා ඉතින් සංචාරකයල මේක ඩොලර් වලින් ආදායම උපයන තැනක්. මම කියන්නේ බොරු නම් ඕන කෙනෙක්ට Google එකේ ගහලා බලන්න පුළුවන්. පොළොන්නරුවේ ගියොත් ගිහිල්ලත් බලන්න පුළුවන්. මේ බස් වලින් සංචාරකයෝ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම හිතන්නේ ඒ වගේ අවස්ථා තියෙනවා. ඒකයි මම කිව්වේ මේ කැටගරි එක මාරු කරන්න ඕනේ. ඒකන කුඹුරෙන් වී ගන්නවා විතරක් නෙවෙයිනේ. බාලි දූපතේ පාවිච්චි කරනවානේ ඔය කුඹුර කියන එක සංචාරක ඒක මේ සාමාන්‍ය පොල්ලතු මේව ගහලා නිකන් මේ ලී පටියක් ගහලා ලී පටියේ පිගාන තියාගෙන කෑම කන දින හැබැයි මේ පැත්තේ කෑම වර්ග 30ක් විතර. මේ මහා ප්‍රමාණයේ කෑම නෙවෙයි. විවිධ විදියට හදපු පොලොස් බණ්ඩක්කා පතෝල අපේ කෑම ඇම්බරැල්ලා ඕවා තියලා තියෙන්නේ. සුදුබත් මේ රතුබත් අතුරු පසවලටත් තියලා තියෙන්නේ. ආස්මි කැවුම් කොකිස් ඕවා තියලා තියෙන්නේ. මීකිරි කිතුල් පැණි ඕවා තියලා තියෙන්නේ. මිනිස්සු ඩොලර් වලින් ගෙවන්නේ. ඒ මම මේ කියන්නේ සුළු ප්‍රමාණයක් නෙවෙයි. හොඳට වැසිකිළිය ඒවා හදලා තියෙනවා සංචාරකයන්ට ගැළපෙන ප්‍රමාණයට. ඉතා විශාල කුඹුරු යායක්. ඒ කියන්නේ ඒක බැලුවාට පස්සේ එච්චරට ලස්සනයි. මිනිස්සු ගිහලා පින්තූර ගන්නවා. අර පිටරටවල් වල පොඩි ළමයි ඇවිල්ලා එතන මේව කරනවා. ඉතින් මම හිතුවා ඇත්තටම ඒ කුඹුරෙන් මං හිතන්නේ අර මෙතුම කියපු ගණන් ඇහුවට පස්සේ මම නිකන් ඒ වෙලාවේ ගණන් හදලා බැලුවා මේකෙන් කොච්චර ආදායමක් වෙනවද කියලා. ඔය මහත්තයා කිව්වා වගේ 4 ගුණයකට වඩා ඇති මම කෑම කාපු වෙලාවේ එතන කාපු කට්ටියකින් ලැබෙන ආදායම. එතකොට මේ හැබැයි කුඹුර නැත්තම් කඩේ නෑ. කඩේ කෑම රසයි. කඩේ කෑම රස නැත්තම් කුඹුර තිබ්බන. ඒකෙන් තේරුම ලංකාවේ තියෙන හැම කුඹුරක් තාවම ගිහිල්ලා කෑම කඩ දාන්න පුළුවන් කියන එක නෙමෙයි. නමුත් මේක ඩයිවර්සිෆයි වෙන තරමට සහ මේකේ කන්ට්‍රෝලින් පවර් එක ගොවි මහත්වරුන්ට යම් කිසි ප්‍රමාණයකට ආර්ථික විද්‍යාවෙන් දෙන තරමට සහ රක්ෂණය බීජවල සහ වෙළඳපොළ ක්‍රමය ගැන හිතන අතරේදී කිව්වා වගේ රජයටත් මේකට යම් කිසි මේ රෝල් එකක් තියෙනවා. එහෙම කරන දවසට සහ ගොවි මහත්තයා ගැන අපි දකින්න ඕනේ PH ගේ මනින වතුරේ ගුණාත්මක භාවය මනින අවර ඔෆිස් එකේ ඉඳලා මේක බලන වගේම කුඹුරටත් ගිහිල්ලා බලන ඒ මට්ටමට ආපු දවසට තමයි මම හිතන්නේ මේ සංකල මහත්මයාට ආයි පාරක් අර තනි අකුරේ වැඩසටහන නොකර ඉන්න වෙන්නේ. මගේ ප්‍රාර්ථනය ආයි පාරක් මේ වගේ වැඩසටහන් කරන්න නොලැබේවා කියලා. මේ වගේ වැඩසටහන් කියලා කියන්නේ මේ වී ගැන නැවත කතා කරන්න නොලැබේවා. වෙන විදියට වී ගැන කතා කරන්න ලැබෙන දවසකට තමයි මම හිතන්නේ සැබෑ ජයග්‍රහණය තියෙන්නේ.